අපිට ලංකාවට එන්න විදියක් නැහැ. ගෙදර අයිතිකාරයත් ඒවල කරදර කරනවා. ආයිබෝවන් තෙරුවන් සරණයි ඔයාලා හැමෝටම. අපේ ගෙවල් වැලිමඩ ඔයාලට අපි මතක ඇති. ඉතින් අපි තාම ඉන්දියාවේ චෙන්නයි වල තමයි ඉන්නේ. මොකද මගේ දරුවගේ ඔපරේෂන් එක සාර්ථකව කෙරුණා. ඉතින් මේ ලෝකේ ලෝකවාසී ලංකාවාසී ඉන්න හැම කෙනාම නෝනලා මහත්තුරු මට උදව් උපකාර කරා. ඒ හැම කෙනාටම හදවතින්ම නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. පවුලේ හැම කෙනාටම හැදිවැඩු දෙමාපියන්ටත් මේ පින් හේතු වාසනා වේවා. මම ඔයාලට ඇත්තටම මේ ආයි වීඩියෝ එකක් කරන්නේ. අපි දැන් ගොඩාක් අසරණ වෙලා ඉන්නේ. මොකද දැන් බබාගේ පරීක්ෂණ කටයුතු ඉවරයි. දැන් වෛද්‍යවරු කියනවා අපිට ලංකාවට යන්න ඔක්කොම හරි ගස්සලා දෙන්නම් කියලා. ඉතින් දැන් අපිට යාගන්න දරුවගේ බෙහෙත් ටික ගන්න විදියක් නැහැ. ඒකනොත් අපි ගොඩාක් අසරණ වෙලා ඉන්නේ. ඉතින් දැනටත් දරුවට දෙන්න බෙහෙත් ටික නැහැ. ඒකත් ඉවරයි. ඒ ලංකාවට එන්නත් ඕන. ඉතින් මේ අපි ඔයාලගෙන් වැදලා ඉල්ලන්නේ අපිට අපිට පින් සිද්ධ වෙයි. අපිට තව 100කින් හරි අපිට තව උදව් කරන්න. අපි දැන් ගොඩක් අසරණ වෙලා ඉන්නේ. ඇත්තම කියනවා අපිට මේ රුපියල් 22 අපි සල්ලි ගෙවන්න ඕනේ ගෙවල් කුලේ. ඒගොල්ලෝ යන්න කියලා කියනවා. ඉතින් අපිට සල්ලි නැහැ ඇත්තටම. තිබ්බ සල්ලි වීදම් බබාගේ ඔපරේෂන් එකට. පුළා රුපියල් 100කින් හරි උදව් කරන්න. අපි ඔයාලගෙන් වැදලා ඉල්ලන්නේ අපිට ලංකාවට එන්න විදියක් නැහැ. අපි ගොඩාක් අසරණ වෙලා ඉන්නේ. ගෙදර අයිතිකාරයත් ඒවල කරදර කරනවා. 21 ලක්ෂ දෙකක් දෙන්නලු ගෙදරට නැත්තම් යන්නලු. ඉතින් මේ දරුවත් අරගෙන අපිට යන්න තැනක් නැහැ. මොකද මේ දරුවාට විස බීජ යන්න දෙන්න එපා කියලා තමයි වෛද්‍යවරු කියලා දෙන අපි සෑහෙනම කැපවීමක් කරලා මේ දරුවෝ දැනටත් අපි බලාගන්නේ. ඉතින් අපිට ලංකාවටවත් එන්න සල්ලි නැහැ. දරුවගේ බෙහෙත් ටික අරන් එන්නත් ඕන. දැනටත් දරුවට දෙන්න බෙහෙත් නැහැ. බෙහෙත් ඉවරයි. ඉතින් අපි ඔයාලගෙන් වැඳලා ඉල්ලන්නේ අපි පිට රටක ඉන්නේ අපිට උදව් කරන්න. අවසාන වතාවට අපි ඉල්ලන්නේ ඔයාලගේ අපිට අපේ රටට එන්න උදව් කරන්න. මට තව දරුවෙක් ඉන්නවා ලංකාවේ. එයාත් බලාගෙන ඉන්නවා අපි එනකන්. අපි ගොඩාක් අසරණ වෙලා ඉන්නේ. මොකද අදත් ගෙදර අයිතිකාරයා ආවා. ඇවිල්ලා සල්ලි ඉල්ලනවා. ඉතින් මම ඔයාලගෙන් වැඳලා ඉල්ලන්නේ අපිට උදව් කරන්න. අපේ මේ වෛද්‍ය වැඩ කටයුතු ටිකත් කරන් අපිට ලංකාවට එන්න. ඇත්තටම අපිට දැන් කර කියා ගන්න දෙයක් නැතුව ඉන්නේ. අපි කල්පනා කර කර ඉතින් මේ අසරණ දරුවෝ දිහාවත් බලලා අපිට උදව් කරන්න. අර අපිට ඉස්සෙල්ලා උදව් කරා වගේ මේ ලෝකේ ඉන්න හැම කෙනාම ඔයාලගෙන් ඉල්ලන්නේ එච්චරයි. ඔයාලට තෙරුවන් සරණයි.